මඩපොළ කියන දුර ඈත ගමේ ගුණපාල කියලා ගමරාල කෙනෙක් හිටියා. ගුණපාල ගමරාල මුළු ගමේම ප්‍රසිද්ධ වුණේ එකම එක දෙයක් නිසා. ඒ තමයි කැමරට තිබුණ පෙරේතකම. ඒ පෙරේතකම නිසාම බඩගෙඩියත් ඇඟට වඩා තිබුණා. මුළු ගමේම අය ගුණපාලට කතා කළේ බඩගිනි ගමරාල කියලා. නෝනි. තව ඩීංගිත බඩගිනි වාගේ. ගේ නැද්ද තව රොටි කෑල්ලක්වත්? අනේ අම්මේ බත් පිඟන් 7ක් කෑවා. හොදි හැලි 3ක්ම ගිල්ලා නේද? ඕක බඩක්ද ගමරාලේ? මයි කෑම ටිකත් එක්කම දැන් කෑව නොවේ. ඔය විදිහට ගමරාල හාමිනේටවත් ඉතිරි නොකර ගේ උයන පිහන කෑම ඔක්කොම කෑවා. ඔන්න දවසක් ගමරාලට කුරහන් පිට්ටු එක මාළු හොද්දක් ගන්න ආසාවක් ආවා. ඔව් නාවිනේ මන් නාගෙන ඉද්දී මගේ කෑම ටික නිවෙන්ට ඇල්ලලා තියන්න ඕනේ. ඩිංගක්වත් අපතේනවම ඔක්කොම වඩක්කුවට දාලා ගන්නට. හොඳා ගමරාලේ කොහෙන් ආ කියාගෙන එන්ටකෝ මන් රසයට පිට්ටු හදලා තියන්නම්. ඔන්න ඉතින් ගමහාමිනේ ගජරාමට පිට්ටු තැම්බුවා. ලුණු මිරිස් යහමින් දාලා රස මාළු හොද්දකුත් හැදුවා. ගමහාමිනේ හදන කෑම වල සුවඳ ගේ පුරාම පැතිරුණා. අම්මේ පිට්ටුවේ සුවඳ උහුලන්ත බෑ. අතනම් කනෝ ගමකට. ගමරාල හරි බරි ගැහිලා ඉඳගෙන හාමිනේ තම්බපු පිට්ටු ඔක්කොම ගිරලා දැම්මා. එතකොට ගමරාල දැක්ක දුම් දදා තව පිට්ටු ගෙඩි දෙකක් කුස්සිය වහලා තියෙනවා. ඈ හාමිනේ මං ඔක්කොම පිට්ටු ටික බෙදලා දෙන්න කියද්දි මේ මොකද මගේ පිට්ටු ගෙඩි ටිකක් වහලා නම් තියලා. අපේ අප්පච්ච හරි ආසයි නම පිට්ටු කන්න. උන්දට ඕන් ඔය ටික කොහින් දෙන්න මම මේ බැලුවේ. අපිට කාලෙකින් මුකුත් දෙන්නත් බැරි වුණානේ ගමරාලේ. මේ මොන අපරාධයක්ද දෙන්නේ මේ හාමිනේ වෙන දවසක කොහෙ ගිය අප්පච්චිට අරන් යන එක තමයි හොඳ. මේ බඩගිනි මට තියෙන කෑම මට නොදී අප්පච්චිට ගිල්ලන්න හදන්නේ. දැන් පිට්ටු ගෙඩි 10කට වඩා කෑව නවේ. ඕක තියන්න ගමරාලේ. ඔහෙගේ මේ පෙරේතකම නම් කිසි අඩුවක් වෙන පාටක් නෑ. අනේ අම්මප ගමරාලේ බෙදා හදාගෙන කණ්ඩ පොරොද්දක් ඇත්තෙම නැද්ද? ඔන්න ඔය විදිහට ගමරාල කායිකවත් කෑම බෙදා හදාගෙන කන්න කැමති වුණේ නැහැ. ගෙදර තිබුණ හැම කෑමක්ම ගමරාල තනියම කෑවා. ඔන්න දවසක් ගමේ පන්සලේ දානයක් සංවිධානය කරලා තිබුණා. දුකේ දුප්පත් මිනිස්සුන්ට කෑම දෙනවා කියලා ගම පුරාම ප්‍රචාරය වුණා. ගමරාලේ පන්සලේ දාන දෙන්නේ කෑමට නැති මිනිස්සුන්ට. ඔහේ කියම ගමේ උහිනාවේ. මේ ගේ බත් මුට්ටි කිලලා තෝ පන්සලෙනුත් කන්න බඩගෙඩිය ඉඩ තියෙනවද? අනේ මේ හාමිනේ ඔහෙ පැහැෙන්නේ නැතුව ඉන්නවද? නොමිලේ කෑම ආයි කුහින් කණ්ඩද අපිට. ගමරාලත් පිළිවෙලට ඇඳගෙන කොන්න පීරලා උදෙන්ම පන්සලට ගියා. ඊට පස්සේ පොලිමේ ඉස්සරහටම ගිහින් පද පිරෙන කල්ම කෑම කෑවා. ෂා නියම කෑමක් නෑ. පොලොස් මාළුවේ රස. ගමරාල හවස් වෙනකල්ම සැරින් සැරේ පොලිමේ ගිහින් ආයෙමත් කෑම කෑවා. අවසානයේ ගමරාලට බඩගෙඩිය උස්ස ගන්නවත් බැරි වුණා. තේනේද? ඇවිද ගන්නවත් බෑ කාලා. ඔහේ දවසක මැරෙන්නේ ඔය බඩගෙඩිය පුපුරලා. පන්සලේ හාමුදුරුවන්ගේ දාන ටිකත් කන්නට ඇති මම හිතේ. දන්නවද හාමිනේ මට වගේ හාමුදුරුවන්ටවත් කන්න බෑ. ගමරාලට කාලා මහන්සියටම එදාරෑ වේලාසමින් ඉන්න ගියා. රෑ මැදියම වගේ වෙනකොට ගමරාලට ජනේලියාහින් කටහඬක් ඇහුණා. ඒ ගුණපාල මට බඩගිනිද? කවුද තන? කවුද? මම තමයි බඩගිනි යක්ෂයා. මම උඹේ කෑම ටික ඔක්කොම කාලා යන්න. මට කන්න දීපන්.
ගමරාල කෑ ගහලා උඩ පැනලා කාමරේ පුරාම දිව්වා. ඇයි නැවතියම් මිනිහා උඹට අද මගෙන් බේරිල්ලක් නෑ. අද මට එළි වෙනකන් කෑම හදලා දීපන්. යකා බෙත්ති හරහම ගෙදරට ඇතුළු වුණා. ගමරාල හොඳටම බය වෙලා ගෙදර තිබුණ අඩුම කුඩුම වලින් කෑම හදන්න පටන් ගත්තා. ඒ කෑම ඔක්කොම ටික යකා ඉක්මනින්ම කාලා දැම්මා. ඉතින් එළි වෙනකල්ම ගෙදර බඩු ඉවර වෙනකල්ම ගමරාල යකාට කෑම හැදුවා. අන්තිමට ගමරාලට හදන්න කිසිම දෙයක් ගෙදර ඉතුරුනේ නැහැ. අනේ උන්නාසේ ආයෙ දෙන්න කිසිම දෙයක් නෑ. පිච්චර කාලත් එපා වෙන්නේ නැද්ද අනේ? යකා ගමරාල දිහා බලලා හොඳටම hina වුණා. උඹ බාල උඹ ජීවිත කාලෙම කරේ කිසිම කෙනෙක් එක්ක බෙදාගන්නේ නැතුව තමන්ගේ ප්‍රමාණයට වඩා කෑම කාපු එක. අනිත් මිනිස්සු මහන්සිය හදපු කෑමක උඹ එකපාරටම කිලලා දැම්මා. මම ඒක කරේ එකපාරයි. උඹ දන්නවද දැන් ඒක දැනෙන්නේ කොහොමද කියලා? ගමරාලට අපූරු පාඩමක් උගන්වලා යකා අතුරුදහන් වුණා. ඊළඟ දවසටත් ඉර උදා වුණා. හාමිනේ කෝ ගණ්ඩකොයි පිට්ටු අම්බුව පිට්ටු ගෙඩි ටිකක් හදන්න. හාමිනේ පංකාදු මාළු හොද්දක් හදන්නකෝ. අපි යන් අප්පොච්ච බලන්න. උන්ද ආසයි නුඹ පිට්ටු වලට. මේ එළි වෙන ටිකට මොන්දට මොක් කරාද? මොකක් වුණත් මොකද? හොඳක් කරා නම් මොකක් වුණත් යස පාඩමක් ඉගෙනගෙන වගේ. ඔන්න එදායින් පස්සේ ගමරාල තනියම කන්නේ නැතුව අනික් අය එක්ක බෙදාගෙන කන්න පුරුදු වුණා. ඒ වගේම ආයේ තමන්ගේ තරමට වඩා නම් කන්නේ නැහැ.